මත්ස්‍යයන් ගැන කතා කරද්දි මේ සුදු තල්මහ ගැන නම් කතා නොකර ඉන්නම බැරි තරම්. මොකද මේ ලෝකේ ඉන්න විශාලම මාළුවෙකුට මේ වගේ දෙයක් සිදු වෙලා තියෙනවා කියලා ඔයා දැනගෙන ඉන්නත් නැතුව ඇති. ඉතින් මේ මුහුදේ රජුරෝ කියන්නේ තල්මහට කියලා අපි හැමෝම දන්න කරුණක්. හැබැයි තල්මස් දඩයම ජයටම කරගෙන ගිහපු කාලෙක මේ මුළු ලෝකෙම හිටපු දක්ෂම තල්මස් දඩයක්කාරයන්ගේ පපුව හොස් ගන්න හේතු වුණ මේ පුදුමාකාර සුදු තල්මහෙක් හිටියා. එයාගේ නම තමයි මෝචාඩික්. 1800 වසරේ මුල් කාලේ මේ චිලි රටේ මෝචා දූපත ළඟින් සුදු පාට මේ ඇල්බිනෝ තල්මසා කියන්නේ නිකම්ම සතෙක් නෙවෙයි. මුහුදේ ජීවත් වුණ සැබෑම සටන්කාමියෙක්. මෙයා දඩයම් කරන්න ආපු නෞකා 100කට ආසන්න ප්‍රමාණයක් තනියම මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙයාගේ පස්සෙන් ආපු බෝට්ටු ගණනාවක් විනාශ කරන්න තරම් මෙයා ප්‍රචණ්ඩ වෙලා තියෙනවා. නැවියෝ කියන විදිහට කවුරුත් ඇඟට එන්නේ නැත්තම් මේ මෝචාඩික් කියන තල්මසා හරිම සාමකාමීව මුහුදේ පීනලා ගිහු සතෙක්ලු. හැබැයි මොකෙක් හරි ඌට පහර දුන්නොත් අඩි 70ක් විතර දිග තමන්ගේ දැවැන්තව ශරීරේ වතුරෙන් උඩට උස්සලා නැව් පෙරලා දමන තරම් මෙයා දරුණු ප්‍රතිපහාර එල්ල කළා කියලා තියෙනවා. ඉතින් අවුරුදු 30කට ආසන්න කාලයක් මිනිසුන්ගේ උණ්ඩ වගේම තියුණු ආයුධ වලට නොසලී මුහුණ දීපු මේ යෝධයා 1838 දී අවසාන වතාවට දඩයක්කරුවන්ගේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පුදුම හිතන කාරණාව කියන්නේ මරුණ සිරුර පරීක්ෂා කරද්දී ආයුධ 19ක් ශරීරයේ රැඳිලා තිබිලා තියෙනවා. ඉතින් බලන්නකෝ ඒකෙන්ම තේරෙනවා එයා කොච්චර සටන් වලට මුහුණ දීලා ආපු වීරයෙක්ද කියලා. පස්සේ කාලෙක මේ ලෝක ප්‍රසිද්ධ මොබ්ඩික් කියන නවකතාව බිහි වෙන්නේ මෙන්න මේ සතාගේ මේ කතාව පාදක කරගෙන. ඉතින් මාළු ගැන කතා කරද්දී මෙයාගේ මේ කතාව අහක දාන්න බෑ. ඒක නිසා මම අද ඔයාලට මේ කතාව පොඩි වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. අනිත් අයට බලන්න, ෂෙයා කරන්න. ෆිෂ් ටෝක් YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා.